සුබ දවසක්. අන්ට්‍රියන් ශ්‍රී ලංකා. අපි අද ඇවිත් ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මායිමේ පිටලා තියෙන පහේ කණුව. පහේ කණුවට තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් මේ අපි යන්නේ මේ කොටසර පියංගල රජ මහ විහාරය මාලිප්පොත පාරේ. එතකොට අපි මේ පාරේ ගිහිල්ලා අර පේන කඳු වැටිය තියෙනවනේ. ඒ පේන කඳු වැටිය උඩට තමයි අපි යන්නේ. ඒ කියන්නේ මඩොල් සීම. මඩොල් සීමට එන්න පාරවල් 3ක් තියෙනවා. හැබැයි අපි අද යන්නේ අලුත් පාරක. අන්සීන් වලින් විතරයි ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. දැනට මෙතන ඉඳන් කිලෝමීටර් 5ක් යන එන වාහනයක හරි මොකක් හරි එකක් සෙට් වෙලා හරි පයින් හරි අපි යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. අපිට ඒ පාරක වාහනයක යන්න පුළුවන් දුර ගිහිල්ලා ඉවර වෙලා ඉතුරු ටික අර කඳු වැටියම අපි තරණය කරන්න ඕන. අපි යමු. ලංකාවේ ලස්සනම නගරවලින් එකක් තමයි බදුල්ල කියලා කියන්නේ. හාහපුරා කියලා බදුල්ලට ඇවිත් මුලින්ම ආවේ පස්සරට. ලුණුගල හරහා තමයි බිබිලට ආවේ. ලුණුගල ඉඳන් බිබිලට එන්න විනාඩි 40ක් විතර වගේ ගියා. පාර දෙපැත්තේ ලස්සන තිබුණු නිසා මහන්සියක් නම් දැනුනේ නෑ. ඊට පස්සේ ආවේ බිබිල මහියංගන ප්‍රධාන පාරේ බස් එක. ඒකේ ඇවිල්ලා අද අපි වැඩසටහන පටන් ගත්ත පහේ කණුව හන්දියෙන් බැස්සා. ඔන්න අපේ වාසනාවට වගේ යන්න වාහනයක් නම් සෙට් වුණා. ඊටම යනකොට කරගහ වෙලා හන්දිය හම්බෙනවා. එතනින් දකුණට දාලා යන්න ඕනේ. ලස්සන වෙල්ලාවන් වලින් තමයි යන්න තියෙන්නේ. ඔන්න වාහනේ යන්න පුළුවන් දුර ආවා. ටික නම් පයින් තමයි. ගමනේ භාගයක් දුර යනකොට හම්බෙනවා දෙහිගල ලයින්. ඒක පාස් කරගෙන කිලෝමීටර් 5ක් විතර ගියාට පස්සේ තමයි අපේ ගමනාන්තයට යන්නේ. දැන් අපි කරගහවෙල ඉඳන් දැම්මට පස්සේ මෙතනින් අපි දැන් කිලෝමීටර් 4ක් විතර වගේ දැන්ට ඇවිල්ලා තියෙනවා. ඒ ආපු දුර කිසිම කඩයක්වත් ඊට පස්සේ වෙන ඔයගොල්ලන්ට ගන්න ඕනි බඩු මොනවත් මේ පාරේ ගෙවල් කීපයක් තියෙනවා. ඊට පස්සේ වෙල්ලායවල් තියෙනවා. ඊට ඔයගොල්ලන්ට ඕනි බඩු ටික ඔක්කොම අරගෙන එන්න මේ පාරවල් යනවා නම් මේ හොයාගෙන හොයන්න තැනක් නැහැ. සාමාන්‍ය ඔයගොල්ලෝ කන්න බොන්න ඕනේ ඒවා ඊට පස්සේ ඒවා ටික අරන් එන්න ඕනේ. එතකොටයි දැන් මේ පාරේ මේ කොච්චරක් යන්න තියෙනවද? දෙහිගලට තියෙනවා කිලෝමීටර් 3ක්. කිලෝමීටර් 3ක් තියෙන දෙහිගලට. ඔව්. කිලෝමීටර් එතන ඉඳන් ඇති ලෝකාන්තර කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. 3ක් 4ක් විතර වගේ තියෙනවනේ. දැන් මේ පාරේ මේ මගක් දුරකට යනකම් විතරයි පාර හොඳ නේ? යන්න බෑ. වංගු තියෙනවා 32ක් හරි 33ක් හරි වංගු. වංගු 32ක් 33ක් තියෙනවා. ආහා. ඉදිරියට ළඟම පාර මේ කට්ටිය. ඒ පැත්තේ කට්ටිය. ආහා. සත්තු මොකද ඉන්නේ මේකේ සාමාන්‍යයෙන්? ඉන්නවද? ඔව්. කොටි පවයි. කොටි පව ඉන්නවා. පිලිස්සුන්ට ගල්ලා දිනවද මොනාරි? එහෙම හානි නැහැ. එහෙම හානියක් නැහැ. අලි විතරයි නැත්තේ. ඉතුරු තියෙනවා ඉන්නේ. ඒ කියන්නේ ගෝන්නු හැම ඉන්නවනේ. ගෝන්නු මුව ඔක්කොම ඉන්නවනේ. ආහා. මෙතනින් පාර ඉවරයි.
අපි ආපු වාහනේ ආපු එන්න පුළුවන් උපරිම තැන තමයි මෙතන. ඊට පස්සේ මෙතන ඉඳන් අපි යන්න ඕනි ඇවිදගෙන ඉතුරු කිලෝමීටර් 5. අපි යමු. දැන් මේ කාලේ දිගටම වැස්ස මෙහෙට ගත්තම මේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වැහි කාලේ එතකොට මේවා එහෙම නාය ගිහිල්ලා තියෙන්නේ මේ දවස්වල ලොකු වැස්සක් ඇහලා තියෙනවා ඒකත් එක පොඩ්ඩක් පාරවල් වෙනස් වෙලා තියෙනවා ඉතින් ලස්සන දවසක් අද අඳු වැටිය මුදුන පේනවා දැන් අපි හිතන්නකො නිකන් කැම්පින් කරනවා ඊට පස්සේ හයික් කරනවා මේ වගේ එක එක තැන්වල අපි ඇවිදිනවනේ කැලවල් වල එහෙම ආසයින් ඇවිදින්න. දැන් එහෙම ඇවිදිද්දි අපිට මේ වගේ ලස්සන වතුර පාරක් හම්බෙනවා. ඒ වතුර පාර හම්බෙච්ච ගමන් ඔයාලා මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? ගිය ගමන් ගිහිල්ලා වතුර පාරට ගිහිල්ලා මූණ හොදා ගන්න බලනවා. ඊට පස්සේ බෝතල් වලට වතුර පුරව ගන්න හදනවා. හදිස්සියවත් මම මේක බලන්නේ නැතුව අද මෙතෙන්ට බැස්සනා මේ යාළුවෙක් ඉන්නවා ඔයාලා දන්නවද කියලා බලන්න. දැන් මේ සතා කුණ කටුව. එහෙම නැත්නම් පොළොන්තෙලිස්සා. මෙයා ගැහුවොත් එහෙම අපිට දෂ්ට කරොත් මෙතන ඉඳන් අපිට කිලෝමීටර් 8ක් විතර වගේ තියෙනවා බිබිලෝ හොස්පිටල් එකට. එතකොට මෙතන යන්න එන්න වාහන අඩුයි පහසුකම් නැහැ. මෙතනින් උඩට ගියොත් අපිට රෝබේරියට යන්න කිලෝමීටර් 5ක් 6ක් විතර වගේ තියෙනවා. ඒත් යන්න එන්න වාහන නැහැ. දැන් මේ සතා මේ වගේ ඔයගොල්ලෝ ප්‍රවේශම් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් හිතන්න මේ වගේ තැනක යද්දි පොඩි සමහරවිට අපි හිතන්නේ නැති චූටි සත්තු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපේ ඇඟට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලෝ හරියට ප්‍රවේශම් වෙලා පරිසරයේ අවධානයෙන් යන්න ඕන. පරිසරය ගැන බලන ගමන් ඔයගොල්ලෝ හැම එකක් ගැන පොඩි දෙයක් ගැනම බලන ගමන් යන්න ඕනේ. නැත්නම් අනුතුරුදායක පැති වැඩි ගොඩක්. පස්සෙන් පේන්නේ අපේ ගමනාන්තය අකුණු ගල කියලා කියනවා කට්ටිය. එතකොට මම දැන් ගමනාන්තේ ගමනේ භාගයක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට ගමනේ භාගයක් කියන්නේ අපි දැන් බැන්ට පැය දෙක තුනක්ම අපි එක දිගට එනවා. තව යන්න ගමනේ ඉතුරු භාගයක් තියෙනවා තව යන්න. තාම අපි දෙහිගලට ගියෙත් නෑ. තව උඩින් නම් වෙනවා කිලෝමීටරයක් එකක් විතර වගේ ගියාට පස්සේ ලයිමක්. එහෙම තමයි. බලමු ඉස්සරහට. යා. අපි ආගෙත් ඉන්නවා දැන් දෙහිගලට එළෝරංචකුත් යනවා මේ දෙහිගලට ඇවිල්ලා තියෙනවා දෙහිගල ලයිම හරහා අපි ආ යන්න ඕනේ උඩට අකුණුගල පැත්තට ලෝකාන්තේ යන් අපි අවුව සැරයි ගොඩක් අවුව සැරයි දැන් මේ වෙලාව 12ට විතර වගේ මේ පාරනේ හරි දැන් ගියාලා තියෙන පාර. ඔහොම ගිහිල්ලා ආය අර උඩ පැත්තෙන් යන්න තියෙන්නේ.
කෙලින් ගියා නම් හරි හරි බොහොම ස්තුතියි අපි ගින්න. තව කිලෝමීටර් 3ක් තියෙනවා දෙහිගල ඉඳන් අපිට යන්න ප්‍රධාන පාර ගාවට. ඒ කියන්නේ පස්සර පිටමාරුව ප්‍රධාන පාරේ මේ පාර වැටෙන්නේ. එතෙන්ට යන්න තව කිලෝමීටර් 3ක් තියෙනවා. යන්න තියෙනවා යන්න. දෙහිගල ඉඳන් අපි ආවා රෝබේරියට. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ රෝබේරිය පිටමාරුව පස්සර ප්‍රධාන පාරට දැන් වැටලා තින්නේ. අපි අර පහළ කඳු වැටි ඉඳන් බිබිල පැත්තේ දැන් ඇවිල්ලා දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ දැන් බස් වැඩ කරන පාර ප්‍රධාන පාර රෝබේරිය පස්සර පිටමාරුවේ වැඩ කරන පාර. දැන් අපි ආයේ මේ පාරෙන් අපි ගමනාන්තයේ ගමන ඉවර කරන්නේ අපි අකුණුගල උඩ කන්දට යනගලා ඒ කන්දට යන්න තව මීටර් 500ක් විතර වගේ මීටර් 500ක් 800ක් අතර වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි ඒකට යමු. කුණුගලට තියෙනවා තව 100ක්. බලමු. කුණුගල හයික් එක කොහොමද කියලා. චූටි කැලෑමල් තියෙනවා ගොඩක්. පිරිලා. තව ටිකක් තියෙනවා. කොමාරි නගිනවා. ටීම ටික කියලා හිතනවා මේ වෙලාවේ. බලමු. හයික් එක. අම්මෝ තව තියෙනවා. කුණුගලට ආවා. කුණුගලට ආවා. කුණුගලට ආවා. ඉස්සරහට තියෙනවා අකුණුගලේ අවසානයේ අකුණුගලේ එච් එක අම්මෝ විව් එක මාරම ලස්සනයි. Oh. කුණුගල අවසාන. ඉතින් අපි යනවා කුණුගලෙන් තව චුට්ටක් පහළට. ගලක් හරි ඉස්සොත් මම පහළ. දැන් නැතිව කීතනවා. අම්මෝ චුට්ටක් තියෙනවා එතෙන්ට යනවා.
අර පාරක් පේනව නේද? දැන් අපි ආපු පාරේ අර වෙල්ලාය මැදින් ඇවිල්ලා අර කැලේ මැදින් ඇවිත් ඊට පස්සේ තමයි උඩ නැංගේ. ඔය රතු පාට පේන්නේ. ඒ කඳු වැටේ දිගේ ඇවිල්ලා ඔය දිගටම ඇවිල්ලා අර තමා දෙහිගල. දෙහිගල පැත්තෙන් ඇවිල්ලා අපි පාරට මාරු වෙච්ච ඒ කියන්නේ පාරට උඩට ආපු පාර පේන්නේ. අපි දෙහිගල ඉඳන් පහළ ඉඳන් ෆොටෝස් වගේ වීඩියෝ කරද්දි පෙන්නේ ඔයගොල්ලන්ට උඩ අපි ඒ කඳු වැටේ ඉන්නේ. හකුණු ගල. පියුරට යන හරිම ලස්සන view එකක්. ලංකාවේ තියෙන ලොකුම view එකක් මම හිතන්නේ. මාරම ලස්සනයි. අර අතින් පේන්නේ කළු කැලේ. කළු කැලේ කඳු වැටිය. මේ කඳු වැටියම අවසානයේ කළු කැලේ කඳු වැටිය. අපි උඩට යමු. මේ හරියට පේනවා බුත්තල වැල්ලවාය කතරගම තනමල්ලිල සයිඩ් එක. මේ පැත්තේ මඩකලපු කඳු අඩු පැත්ත මඩකලපු. අපි අකුණු කළ උඩට යමු. දැන් අපි ඉන්න කඳු වැටිය තියෙනවානේ. මේ කඳු වැටිය බදුල්ල දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් මායිම. මේ කඳු වැටියෙන් තමයි වෙන් වෙන්නේ. මේ පැත්ත බදුල්ල දිස්ත්‍රික්කේ, මේ පැත්ත මොණරාගල දිස්ත්‍රික්කේ. මේ පැත්තට මේ කන්දට කියනවා දොරපොදේ කන්ද කියලත් පහළ කට්ටිය. ඒගොල්ලෝ දොරපොදේ කන්ද කියන්නේ මම හිතන්නේ ඒ කාලේ ජනප්‍රවාද දෙන්නේ නැති අර දොරන් ගොඩක් අරින වහන සද්දේ ඇහෙනවා කියලා කියනවා. ඒක මම හිතන්නේ හුළඟ තියෙන වැඩි කාලෙට හුළං වැඩි කාලෙට හුළං වදින සද්ද වෙන්නේ නැති. ඒකට දොරන් හරින වහන සද්දේ ඒ දොරපොදේ කන්ද වෙන්නේ නැති කියලා මං හිතනවා. අපි ආවට පස්සේ මෙතෙන්ට පේනවා රත් කැලේ පතන. මෙතෙන්ට රත් කැලේ පතන පේනවා. ඊට පස්සේ අර පැත්තෙන් ඔය තට්ටු තුනක් පේන කන්දක් තියෙනවානේ. ඒ කඳු වැටි දෙවෙනි තට්ටුව තමයි පිටමාරුව පුංචි ලෝකාන්තේ. මිනිවර්සෙන්ට් කියලා එන තැන. එතන තමයි කැම්පින් සයිට් එක. ඒ කඳු වැටියෙම මේ පැත්තේ කෙරවලට එන්න තමයි පහළ පැත්තට එන්න තමයි අකුණු ගල තියෙන්නේ. මේ හරිය උසයි අනිත් කඳු වැටි වලට වැඩිය පතනට වැඩිය රත් කැලේ පතනට වැඩිය ගොඩක් උසයි. අපි දැන් මේකට අකුණු ගල කියන්නේ හේතුවක් තියෙනවා. මේ කඳු වැටිය උසම තැන ගලක් තියෙන්නේ. ඒ ගලට අකුණු ගහනවා. ගොඩක් අකුණු ගහනවා. මේ අකුණු ගහලා මේ චිප් වෙලා තියෙන්නේ මේ ගල. මේ එහෙම තමයි මේ පැත්තේ කට්ටිය කියන්නේ. මේ චිප් වෙලා තියෙන්නේ. අකුණු ගහලා. මෙතන කැම්ප් කරන්න ඕගොල්ලෝ හිතන්නවත් එපා. හිටපු ගමන් මෙහි ක්ලයිමේට් චේන්ජ් කියන එක තියෙනවා මඩොල්සිම. ඍතු දේහ වෙනස. හිටපු ගමන් වහිනවා, හිටපු ගමන් පායනවා. අකුණු ගහනවා ගොඩක්. මේ අකුණු වලට කිසිම කවර් වෙන්න තැනක් නැහැ මේ හරියටම. මේ වගේ මේ කඳු මුදුන් වල කැම්ප් කරන්න එපා. ඔයගොල්ලෝ ඇවිල්ලා බලලා පිරිසුදුව තියලා යන්න. මේ view එක මෙතන view එක බලන්න. පරිස්සමට යන්න. ලස්සන view එකක් තියෙනවා. ඔක්කොම මේ අර තියෙන වැව් ඔක්කොම පෝෂණය වෙන්නේ මේ කඳු වැටි වලින්. මේ කඳු වැටි වලින් පටන් ගන්නවා ඉස්සෙල්ලාම උල්පත් වලට සද්ද ඇහෙනවා ඇති. පහලින් මේ පටන් ගන්න උල්පත් වලින් තමයි මේ කඳු වැටි අර ලොකු වැව් ටික ඔක්කොම පෝෂණය වෙන්නේ. මේ වගේ ගොඩක් සත්තු ඉන්නවා ගෝන්නු මුවෝ කොටි දිවියෝ ඉන්නවා කියලා කියනවා. තාම මම නම් දැකලා අපි දැකලා නැහැ. අපිට දැකපු එක්කෙනෙක් හරියට කියන්නේ අර ගමේ කට්ටිය කියනවා මේ ඉන්නවා කියලා. ඊළඟට අපි යන්නේ අපි අපේ නවාතැනට අද.
අපි අපේ නවාතැනට අද යන්නේ කොහෙටද? මඩොල්සිම කොහෙද අපි නතර වෙන තැන? මඩොල්සිම කොහෙද අපි නතර වෙන්නේ අද? මඩොල්සිම නතර වෙන්නේ එන්නන්නද? මෙතෙන්ට පේනවා. අර තියෙන්නේ අන්න අර කඳු වැටිය මුදුනේ තමයි අර ගස් ගොඩක් පේන්නේ. එතන තමයි අපි අපේ රාත්‍රිය ගත කරන්න හිතන් ඉන්නේ. අකුණු ගල ඉඳන් අපි ආව අපේ නවාතැනට. අද උදේ ඉඳන් ඇවිල්ලා ඉවර වෙලා අපි මඩොල්සිම අලුත් පාරක මඩොල්සිමට එන අලුත් view point එකක්. අකුණු ගල ඉඳන් අපි මෙතෙන්ට ආවා අද රාත්‍රී නවාතැනට. ඒ රාත්‍රී නවාතැන මොකක්ද කියලා දවා හිතන්නේ? මේ මඩොල්සිම හොබිට් රිසෝට්. ලස්සන view එකක් තියෙන හොටෙල් එකක්. කෙලින්ම පිදුරු තලාගල නකල්ස් නමුණුකුල view එකක් තියෙන ලංකාවේ ලස්සනම හොටෙල් එකක්. ලංකාවේ ලස්සනම රිසෝට් එකක්. එතකොට අපි අද ආපු පාර. ඒ පාර තමයි අකුණු ගලට පහලින් ආපු ඉස්සර ඉඳන්ම කට්ටිය පයින් ආපු පයින් බිබිලට ගිය පාරේ තමයි අපි අද ආවේ. එතකොට ඔයාලට ඕනනම් ඒ පාරේ ඇවිදගෙන කියන්නේ ගොඩක් අපි හිතනවට වැඩිය අද ගොඩක් අමාරු වුණා. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ආවේ සාමාන්‍යයෙන් පැය දෙකකින් විතර වගේ එන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අපි හිතුවට වැඩිය ගොඩක් අමාරුයි. මේ පාර මේ ඊට පස්සේ කන්ද හයික් එක වැඩි එක දිගට අනිත් එක අද ගොඩක් අවුව සැර දවසක්. ඊට පස්සේ අපි තව ගොඩක් තැන්වල ඇවිද්දා. එතකොට අදට අපේ වැඩසටහන ඉවරයි. ඊළඟ වැඩසටහන අපි පටන් ගන්නෙ අන්න අර ඉර බැහැගෙන යන තැනින් පහළට තියෙන කඳු පන්තියේ.